මේ අර හාපැටියා ඉන්න පේජ් එකද ගොඩක් අය මෙසේජ් දාලා මගෙන් අහන්නේ එහෙම තමයි. ඔව් මේ හාපැටියා ඉන්න පේජ් එක තමයි. එන්නකෝ අද මාත් එක්ක ලකී ස්කූප් 3ක් try කරන්න. මේ ස්කූප් 3ක් try කරන හැමෝටම free gift එකක් හම්බ වෙනවා කියලා ඔයාලා ඉතින් දැන් දන්නවනේ. අවුරුදු 9ක චූටි ගර්ල් කෙනෙක්ට තමයි මේ ඕඩර් එක රෙඩි වෙන්නේ. හැබැයි ඉතින් චූටි ගර්ල්ට ගැලපෙන්නේ නැහැ කියලා හිතන අයිටම් ඇඩුනොත් එහෙම මොකද කරන්න කිව්වේ කියලා දන්නවද? ඕඩර් එක කන්ෆර්ම් කරගන්න කතා කරනකොට මට කිව්වා ඒ වගේ අයිටම් ඇඩුනොත් එකතු කරන්න. ඒ අයිටම් යූස් කරන්නත් ගෙදර අක්කා කෙනෙක් ඉන්නවා කියලා. ඔන්න ඒ හින්දා මම අක්කටයි නංගිටයි දෙන්නටම හරියන විදිහට තමයි මේ ලකී ස්කූප් 3 රෙඩි කරන්න පටන් ගන්නෙ. හොඳට මික්ස් කරලා ස්කූප් 3ක් අරගත්තට මට හිතෙන්නම අයිටම් ඇඩුණා මදි කියලා. ඔන්න ඉතින් මම ආයෙම හැන්දක් පුරවලා ස්කූප් 4ක් වෙන්නම ආවේ නැති ඕනම ටිකකුත් එකතු කරා. අනේ මන්දා ඕඩර් එක ගන්න කෙනාගේ සතුටනේ ඉතින් මට වැදගත්. ඒ හින්දා ඉතින් වැඩිපුර අයිටම් ටිකක් එකතු කරා කියලා මොනවා වෙනවද නේද? හරි ඉතින් දැන් කතා කරා ඇති. එන්නකො මොනවාද ඇඩ් වෙන අයිටම් කියලා බලන්න. මුලින්ම තියෙනවා හෑන්ඩ් ක්‍රීම් එකක් අත් ඩ්‍රයි වුණ වෙලාවට පාවිච්චි කරන්න. නමක් නම් කිව්වේ නැහැ. ඇඩ්‍රස් එකේ මధుෂිකා කියලා තමයි තිබුණේ. ඔන්න ඒ නිසා මම නේම් එක මధුෂිකා කියලා කියන්නම්. ඊළඟට තියෙනවා පේජ් ෂීට් මාක්ස් එකක්. පීච් මාක්ස් නම් දෙකක්ම ඇඩ් වෙලා තියෙනවා. ගොඩක් හොඳ අයිටම් වැඩිපුර ඇඩ් වෙන තරමටම හොඳයි. අපි බලමු ඊළඟ අයිටම් එක මොකක්ද කියලා. බ්ලෙන්ඩින් ස්පොන්ජ් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඊළඟට තියෙනවා මස්කාරා බ්‍රෂ් එකක්. ඒ වගේ චූටි බ්‍රෂස් කීපයක් ඇඩ් වෙලා තියෙන්නේ. මේකප් යූස් කරන කෙනෙක්ට ඉතින් මේ දේවලුත් අනිවාර්යෙන්ම ළඟ තියෙන්න ඕනි දේවල් තමයි ඉතින්. ඒ ටිකත් මම මේ විදිහට ඇඩ් කරලා දුන්නා. බැරි වුණානේ මధుෂිකාගේ ෆේවරිට් කලර් එක කියලා කිව්වේ තම් පාටයි රෝස පාටයි. ඔන්න ඉතින් ඊළඟට ඇඩ් වෙලා තියෙන්නේ නේල් පොලිෂ් එකක්. ඒක මම දම් පාටින් එකතු කරලා දුන්නා. කෝම්බ් එකයි මිරර් එකයි වෙන වෙනම තමයි ඊළඟට ඇඩ් වෙලා තියෙන්නේ. මම ඉතින් වෙනසක් කරලා කෝම්බ් එකයි මිරර් එකයි දෙකම එකට තියෙන කියුට් සෙට් එක ඇඩ් කරලා දුන්නා. ඊළඟට මధుෂිකා ඔයාට ඇඩ් වෙලා තියෙනවා පපී ස්ක්‍රන්චි එකක්. ඒත් එක්කම පැස්ටල් කලර් ස්ක්‍රන්චි එකකුත් ඇඩ් වෙලා තියෙනවා. චූටි කියුට් අයිටම් ගොඩක් තමයි ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඔයා කැමති කලර්ස් වලින් ඔන්න මම පුළුවන් විදියට එකතු කරලා දුන්නා. ඊළඟ අයිටම් එක විදිහට තියෙන්නේ ස්ලීපින් මාක්ස් එකක්. මේක පැකට් එකක් දෙපාරක් තුන් පාරක් විතර පාවිච්චි කරන්න පුළුවන් ස්ලීපින් ටයිම් එකට. ඊළඟට ඇඩ් වෙලා තියෙනවා අයිබ්‍රෝ